2024 පළවෙනි ගාන අභ්‍යුහනය ගානක් තියෙන්නේ. එතකොට මේ ගාන කියලා තියෙනවා n කියන කෙනා අවයවයක් වෙනවා ධන නිකිල වලට හා කියලා තියෙන ගානේ මෙන්න මේ n ප්‍රකාශනය 7 n වෙනි බලය ඍණ 1 මෙන්න මේ කියන ප්‍රකාශනය 6න් බෙදෙන බව ගණිත අභ්‍යුහනය මගින් පෙන්වන්න කියලා. එතකොට මේ වගේ ගණන් වලදී අපි ප්‍රධාන කොටස් තුනක් යටතේ තමයි මේ ගාන හදන්නේ. පළවෙනි එක තමයි n සමානයි 1ේදී සත්‍ය වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක n සමානයි p වලදී අපි උපකල්පනයක් කරනවා මෙන්න මෙන්න මේ සම්බන්ධය සත්‍යයි කියලා. තුනේදී n සමානයි p ධන 1 වෙලාවෙදී සත්‍ය වෙනවා කියලා අපි පෙන්වන්න ඕනේ. මෙන්න මේ ස්ටෙප්ස් තුනට තමයි මේ ගාන හදන්නේ. හරි. අපි යන් ගානට එනම් පළවෙනි ස්ටෙප් එකේ විදියට n සමානයි 1 විට අපි f1 හොයමු. එතකොට එනවා අපිට 7 1 වෙනි බලය ඍණ 1 7 ඍණ 1 සමානයි 6 6 කියන්නේ 6 වරක් 1 එම නිසා fn 6න් බෙදේ එම නිසා n සමානයි 1 විට සත්‍ය වෙයි. ඊට පස්සේ n සමානයි p කියලා ගන්නෙ ධන නිකිලයක් කියලා ගන්නවා. විට සත්‍යයයි උපකල්පනය කරමු. එතකොට fp එනවා 7 p ඍණ 1. මෙයා 6න් බෙදෙනවනේ 6යි k. k කියන්නේ මොකක් හරි නිකිලයක් කියලා ගමු. ඊට පස්සේ n සමානයි 3 වෙනි එක p ධන 1 විට. දැන් අපි f p ධන 1 හොයන්න ඕනේ. එතකොට මේ p වෙනුවට p ධන 1 දානවා. මෙතන තව ප්‍රසාරණය කරාම 7යි p ඍණ 1 කොහොම වෙනවා. දැන් මෙතන මේ 7 p වෙනුවට අපි දාමු මෙන්න මෙතන ආදේශ කරගමු. මෙන්න මෙතනින් ගත්තනේ. මෙන්න මෙතන 7 p උක්ත කරගමු. එහෙනම් 7 p කියන කෙනා 6යි k ධන 1නේ. එයාම දාමු මෙතනට 7 වරක් 6යි k ධන 1 ඍණ 1. 42යි k ධන 7 ඍණ 1. 42යි k ධන 6. දැන් අපිට 6න් බෙදන්න ඕනේනේ. බෙදනවා කියලා පෙන්වන්න ඕන නිසා අපි මෙයාව 6 ගුණාකාරයක් විදිහට තියාගමු. එහෙම එන විදිහට මෙයාව මෙන්න මෙහෙම හදාගන්න. ඒ කියන්නේ මෙයා මෙහෙම 6න් බෙදනවා. එතකොට අපිට කියන්න පුළුවන් එම නිසා මෙයද 6න් බෙදේ. එම නිසා n සමානයි p ධන 1 විට සත්‍ය වෙයි. අන්තිමට ලියන්න ඕන වාක්‍යයක් තියෙනවා. මොකද්ද? එතකොට අපි අන්තිමටම ලියන්න ඕනේ එම නිසා n සමානයි 1 n සමානයි p n සමානයි p ධන 1 විට සත්‍ය වූ බැවින් සියලු n අවයවයක් වේ ඉස ධන සඳහා ගණිත අභ්‍යුහන මූල ධර්මයෙන් ප්‍රතිඵලය සත්‍ය වේ. ඔන්න ඔහොම ලියන්න ඕනේ. මේ ගානකට මිනිත්තු 4ක් වගේ තමයි උඩරිම අපි එක්සෑම් එකේදී මේ හදන්න ගන්න ඕනේ. එතකොට මේ ගානකට ඔක්කොම ලකුණු 25ක් හම් වෙනවා. මේ ප්‍රකාශනය අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකට ලකුණු 2ක් හරි 3ක් හරි හම් වෙනවා. මේ පියවර 3 අනුගමනය කරන්න ඕනේ එන ඕනම ගානකදී.